ක්‍රීඩාවට ආදරය කරන ඔයාලා හැමෝටම ක්‍රීඩාශීලී දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පාකිස්තාන කණ්ඩායම නවසීලන්තය බලා සංචාරය කළා T20 තරඟ 5ක් වගේම එක්දින තරඟ 3ක් ක්‍රීඩා කිරීමට. ඉතින් මේ වෙනිට අද පැවති T20 තරඟය සමගින් දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් T20 තරඟාවලි තරඟ 3ක් අවසන් වෙද්දී පාකිස්තානයේ සමත් වී තිබෙනවා තරඟාවලි තුල තවදුරටත් ඇදී සිටීමට අවස්ථාව උදා කරගන්න. ඒ තරඟ 3ක් නිමාවටපත් වෙද්දී දෙකට එකක් ලෙස තරඟාවලි තුල හැඳෙන්නට තමයි පාකිස්තාන කණ්ඩායම අවස්ථාව උදා කරගත්තේ. කොහොම නමුත් දෙරට අතර පැවති පළමු T20 තරඟයේදී පාකිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුර පහර දෙක ලබා ගත්තේ ලකුණු 91ක් පමණයි. නවසීලන්ත කණ්ඩායම පන්දුවර 10යි එක් පන්දුවක් තුල ලකුණු 92ක් ලබාගෙන එම තරඟය ජයගත්තා. ඒ වගේම දෙරට අතර පැවති T20 තරඟයේ පන්දුවර 15කට සීමා වූ තරඟයක් බවට පත් වෙද්දී පාකිස්තාන කණ්ඩායම පන්දුවර 15 තුල කළු 9කට ලකුණු 135ක් ලබා ගනිද්දී නවසීලන්ත කණ්ඩායම පන්දුවර 13යි එක් පන්දුවක් වෙද්දී කළු 5ක් දැවි ලකුණු 137ක් ලබාගෙන එම තරඟය ජයගත්තා. ඒ අනුව අද පැවතුනේ දෙරට අතර පැවැත්වෙන තුන්වන T20 තරඟය. එම තරඟයේදී මුලින්ම පන්දුර පහර දුන්නේ නවසීලන්ත කණ්ඩායමයි. එෙහිදී ඔවුන්ගේ සියලුම ක්‍රීඩකයන් පන්දුවර 19 පන්දු 5ක් වෙද්දී ලකුණු 204කට සීමා කිරීමට පාකිස්තානු කණ්ඩායමේ පන්දුවන්ට හැකියාව ලැබුණා. මෙහිදී ලකුණු ලබා ගැනීමේදී නවසීලන්තය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මාක් චැම්පියන් ඒ පන්දු 44කදී 4 පාර 11ක් වගේම 6 පාර 4ක් සමගින් ලකුණු 94ක් ලබාගෙන. ඊට අමතරව බ්‍රේස්වෙල් පන්දු 18කදී ලකුණු 31ක් ලබා ගත්තේ 4 පාර 3ක් සහ 6 පාර 2ක් සමගින්. ඒ තමයි ලකුණු 20ට වඩා ලබාගත් නවසීලන්ත පිතිකරුවන් බවට පත් වූ ක්‍රීඩකයන්. එදී අතිරේක ලකුණු 12ක් සමගින් තමයි ඔවුන් පන්දුවර 19 පන්දු 5ක් වෙද්දී ලකුණු 204ක් ලබා ගත්තේ. කඩු ලබා ගැනීමේදී සහින් අප්‍රිඩි පන්දුවර 4 ලකුණු 36කට කඩු 2ක් ලබා ගැනීමේදී අබ්‍රාර් රහමත් පන්දුවර 3යි ලකුණු 43කට කඩු 2ක් ලබා ගත්තා. ඊටත් අමතරව හැරිස් රව් පන්දුවර 4යි ලකුණු 29කට කඩු 3ක් ලබා ගත්තේ පාකිස්තානය වෙනුවෙන් සාර්ථක වූ පන්දුවනවට පත් වෙන. කෙසේ නමුත් අබ්බාස් අප්‍රිඩි පන්දුවර 2යි පන්දු 5ක් වෙද්දී ලකුණු 24කට කඩු 2ක් වගේම සාදාබ් ખાન පන්දුවර 4ක් තුන ලකුණු 33කට එක් කඩුවක් ලබාගෙන තමයි මේ විදිහට දෙවිගේ කඩු 10ට හිමිකම් කියූ පන්දුවන බවට පත් වුණේ. ඉන් අනතුරු පාකිස්තානු කණ්ඩායම තරඟාවලි තුල තවදුරටත් හැඳීමේ බලාපොරොත්තු වෙන තමයි පන්දුවර 20කදී ලකුණු 205ක ජයග්‍රහී ඉලක්කයක් හඹා ගියේ. එෙහිදී එම ඉලක්කය හඹා යාමේදී උපරිම සාධාරණයක් කිරීමට පාකිස්තානු කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු යුගලය වගේම අංක 3 ප්‍රතිකරුට හැකියාව ලැබුණේ එම ඉලක්කය පන්දුවර 16ක් වෙද්දී එක කොල්ලක් පමණක් දෙවි ලකුණු 207ක් ලබාගෙන ලකුණු 9ක සුපිරි ජයග්‍රහණයක් ඔවුන්ට ලබා ගැනීමට අවස්ථාව උදා කර දීම සමගින්. ඉතින් මේ විදිහට ලකුණු ලබා ගැනීමේදී පාකිස්තානය වෙනුවෙන් ඔවුන්ගේ ආරම්භක ප්‍රතිකරු යුගලේ මොහමඩ් හැටිස් වගේම අසන් නවාස් පන්දුවර 5යි පන්දු 5ක් වෙද්දී ලකුණු 74ක ආරම්භ කල්ලුවට සුපිරි සම්බන්ධයක් එක් කිරීමට සමත් වුණා. ඉන් අනතුරු තරඟයේ ජයග්‍රහණය කරගෙන යාමේදී අසන් නවාස් වගේම නායක සල්මන් ආගා පන්දු 61කදී ලකුණු 133ක සම්බන්ධයක් පවත්වමින් තමයි කණ්ඩායම ජයග්‍රහණය කරගෙන ගියේ. එදී මොහමඩ් හැරිස් පන්දු 20කදී 4 පාර 4ක් වගේම 6 පාර 3ක් සමගින් ලකුණු 42කට දැවී ගියා. ඒ වගේම ඔවුන්ගේ නායක සල්මන් ආගා සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 31කදී 6 පාර 2ක් වගේම 4 පාර 6ක් සමගින් අර්ශතක සමගින්ම ලකුණු 51ක් ලබා ගැනීමට සමත්කම් දැක්වීමත් සමගින්. ඒ වගේම හසන් රාසා කෝඩුකාර ක්‍රීඩකයා ඔහු ක්‍රීඩා කළ පළමු හා දෙවන T20 තරඟයේදී ඔහුට ලකුණු ලබා ගැනීමට නොහැකි වුණත් ක්‍රීඩා කළ තුන්වන T20 තරඟයෙන් පන්දු 45කදී 4 පාර 10ක් සහ 6 පාර 7ක් සමගින් පාකිස්තානය වෙනුවෙන් T20 තරඟයක් තුල ප්‍රතිකරු රැස් කළ වේගාත්මක සතකට හිමිකම් කීමෙන් ඔහු ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වුණා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවා බාබා අසම් ඒ පන්දු 49කදී සතකයක් ලබාගෙන. එහිදී ඔහු සතකය ලබා ගත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිව 2021කදී. කෙසේ නමුත් මේ විදිහට T20 තරඟ ඉතිහාසය තුල කණ්ඩායමක් ලකුණු හඹා යාමකදී ක්‍රීඩකෙක් රැස් කළ වේගවත් තුන්වන සතකය ලබා ගැනීමට තමයි මේදී හසන් නවාස්ට හැකියාව ලැබුණේ. ඒ වූ පන්දු 44කදී සතකය ලබා ගැනීමත් සමගින් මීට පෙර ලිවින් ලිවිස්ටන් පන්දු 42කදී සතකයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම කුන්ටන් ඩිකොක් පන්දු 43කදී සතකයක් ලබාගෙන තිබෙන්නේ ලකුණු හඹා යාම තුලයි. ඉතින් මේ විදිහට වාර්තා අපිට වාර්තා තබමින් තරඟයේ පාකිස්තානු කණ්ඩායම ජය ගනිද්දී දෙවියගේ එකම කළු ලබා ගත්තා ජාකොබ් ඩර්ෆි ඒ ලකුණු 37කට එක කවුලක් වශයෙන්. ඉතින් මෙන්න මේ විදිහට කෝඩුකාර නවාස්ගේ සුපිරි ඉනිම වගේම ඔවුන්ගේ පිටිකරුවන්ගේ දායකත්වයෙන් මෙම තරඟයේ ජය ගැනීම සමගින්ම පාකිස්තානයට හැකියාව ලැබුණා තරඟ 5කින් T20 තරඟාවලිය තුල දෙකට එකක් ලෙස තරඟාවලිය තුල තවදුරටත් හැඳෙන්නට. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන හතරවන තරඟය ආරම්භ වෙනවා එළඹෙන 23 වෙනිදා. එම තරඟයේ ශ්‍රී ලංකා වෙලාවෙන් පෙරවරු 11:45ට ආරම්භ වීම නියමිතයි. ඉතින් එහෙනම් රජන් අපිත් එක්ක දිගටම අලුත් වෙන වෙනස් වෙන ක්‍රිකට් ලෝකේ උණුසුම ක්‍රිකට් විස්තර දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම ක්‍රීඩාශීලී සුබ දවසක්. ජය වේවා.